හම්බන්තොට වනාලි පළවා හැරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒකට මිලියන ගාණක් සල්ලි වියදම් කරනවා. ඒකත් හරියට අර ගඟට කපන ඉනි වගේ තමයි. මීට කලින් අපි දැක්කා මේ රිලව් සංගණනයට වඳුරු සංගණනයට කෝටි ගාණක් සල්ලි වියදම් කරනවා. එතකොට මේ කෝටි ගාණක සල්ලි වියදම් කරලා අද ප්‍රතිඵලය මොකක්ද? හරියට ඒ වාර්තා ටිකවත් ආවද? එතකොට ඒකෙන් මොනවද කරපු දේවල් කියන එක මේක නෑ. මේක විශාල ලෙස මහජන මුදල් කාබාසනය කිරීමක්. ඒ වගේම තමයි මේ අලි ව්‍යාපෘතියත්. එතකොට මේ අලි ව්‍යාපෘතියත් එක අපිට නොදකින පැතිකඩවල් ගණනාවක් වෙනවා. මොකද මේ අලි කවදාකවත් එලවලා එක සීමාවකට කොටු කරන්න බෑ. මොකද ඒගොල්ලෝ අවුරුදු මිලියන ගාණක් පුරා ඔවුන්ගේ ගමන් මාර්ගයක් තියෙනවා. ඒ ගමන් මාර්ගයේ තමයි ඔවුන් යන්නේ. ඒක අනිච්චානුක ඔවුන්ගේ DNA වලම එන ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඔවුන්ව DNA එකෙන්ම එතෙන්ට හුරු කරලා තියෙනවා. උදාහරණයක් හැටියට අපිට වුණත් වෙන පිටතැනක නිදා ගන්නවට වැඩිය පිටතැනක වැසිකිලි කරනවට වැඩිය නිතර කරපු නැත්නම් තවන් නිතර නිදා ගන්න ඇඳේ නිතර නිදා ගන්න කොට්ටේ නිතර වැසිකිලියට යන වැසිකිලියේදී ඒ දේ කරනකොට පහසුයි වගේ තමයි ඒ සතුන්ටත් ඒ පරිසර පද්ධතියේ ඉන්නකොට ඒක નિરાයාසයෙන්ම ඇඟට දැනෙනවා. ඉතින් මේකත් එක්ක අපි දකිනවා වනාලීන් ගණනාවක් මේකෙන් එළවනවා. එතකොට මෙතන ඉන්නවා ගැබ්බර ඇතින්නියන්. එතකොට මේ ගැබ්බර ඇතින්නියන් ඔවුන්ගේ ගමන් කරන වේගයට, ඒ කියන්නේ උදාහරණයක් හැටියට අවුරුදු 2ක ගැප් කාලයක්, මාස 24ක ගැප් කාලයක් දරනවා මේ ඇතින්නියක්. එතකොට ශීරපායි සතුන්ගෙන් වැඩිම ගැප් කාලයක් දරන්නේ මේ අලින්. එතකොට මේ අවුරුදු 2ක ගැප් කාලයක් දරන අලියෙකුගේ ගමන් කිරීමේ වේගයක් තියෙනවා. ඔවුන් ගමන් කිරීමේ රටාවක් තියෙනවා. එතකොට මේ වෙඩි ගහලා මේක එලවනකොට මේ අලින්ගේ තියෙන ගැප් විනාශ වෙන්න පුළුවන්. එතකොට මේ වේගයෙන් ඔවුන් ගමන් කරනවා. ඔවුන් ගස්වල හැප්පෙන්න පුළුවන්, වලවල් වල වැටෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී ලංකාවට ඩොලර් ගේන ඩොලර් මිලියන ගණන් සල්ලි ගෙන මේ අලි සම්පත අපිට විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට තව දෙයක් තියෙනවා. මේකෙදී අලින්ගේ ලොකු මහා අලියෙකුට දුවන්න පුළුවන් වේගයට වඩා ගොඩක් අඩුයි පොඩි අලියෙකුට දුවන්න පුළුවන් වේගය. එතකොට මේකෙදී අලින් අතර තියෙන පරතරය, කියන්නේ මහා රංචුවේ මහා අලින් සහ කුඩා පැටවුන් අතර තියෙන රංචුවේ තියෙන පරතරය ඈත් වෙලා ඔවුන් හුදකලා වෙන්න පුළුවන්. එතකොට සමහර විට කුඩා කාලේ නිසා විලෝපිකයෙකුට ගොදුරු වෙන්න පුළුවන්. එහෙම නැතුව ඔහු හුදකලාව තනියම එම සීමාවක හැදෙන්න පුළුවන්. එතකොට හැදිලා ලොකු වුණොත් මේක ඔහුගේ ඒ රසායන ක්‍රියාවලිය, මොලේ නිර්මාණය වෙන රසායන ක්‍රියාවලියත් එක්ක ඔහු ඡණ්ඩ ප්‍රචණ්ඩ අලියෙක් බවට පත් වෙන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි මේ අලි කොච්චර එලෙව්වත් නැවතත් ඔවුන්ගේ වාසභූමි සඳහා එනවා. මෙතන වැරැද්ද කරලා තියෙන මේ විහිදුම් සමාජ ක්‍රමයක් තුල සමාජයේ තිබෙන මේ ජනාවාසකරණය තමයි මෙතන සම්පූර්ණම වැරැද්ද. එතකොට මේකේ වැරැද්ද තියෙන්නේ සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ. එතකොට මේ මිනිස්සු කිසිම ප්‍රතිපත්තියක් සහ තිරසාර වැඩපිළිවෙලක් නැතුව ජනාවාසකරණය කර ගැනීම, ඉඩම් අත්පත් කර ගැනීම, කැලෑව එලි කිරීම, රක්ෂිත ප්‍රදේශවලට ඇතුල් වීම, එහි මිනිස් ක්‍රියාකාරකම් කිරීම නිසා තමයි මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේකෙදි අලි නෙවෙයි එලවන්න ඕනේ. මේ අනවසරයෙන් අලි සහ සතුන්ගේ වාසභූමි අත්පත් කරගෙන සිටින, ඒ වාසභූමි ග්‍රහණයට ලක් කරගෙන සිටින මිනිස්සු ටික තමයි නිසි කළමනාකාරීත්වයක් යටතේ නිසි විදියට ඔවුන්ව එම ප්‍රදේශවලින් ඉවත් කරලා ඔවුන්ට සුදුසු ඉඩම් වගා ඉඩම් ලබා දීමට කටයුතු කිරීම. මේකෙදි කරන්න ඕනේ මේ අලි එළවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීම නෙවෙයි. මේ අලින්ට කරපටි දාලා ඔවුන් අවුරුද්දක් දෙකක් ඔවුන්ව අධ්‍යයනය කරලා ඔවුන් ගමන් කරන සීමාවේ සිතියම් ගත කරලා ඒ සිතියම් ගත කරන සීමාවේදී ඔවුන්ගේ ගමන් මාර්ග තියෙන ප්‍රදේශවල ඔවුන්ට නිසිසේ සැරිසැරීමට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරලා එම ප්‍රදේශවල සිටින මිනිසුන් ඉවත් කිරීමයි සිදු කළ යුත්තේ. ඉතින් අපිට මේකත් එක්ක තව ජනප්‍රවාදන කතාවක් එනවා. ජනාධිපතිවරුන්ට නැත්නම් රජවරුන්ට ඔවුන්ගේ අපල කාල වැඩි වෙනකොට අලි ඝාතනය කරනවා, ඒ අපලෙන් මිදෙන්න කියලා පරන්නෝ අපිට කියලා දෙනවා. ඉතින් අපිටත් සමහර වෙලාවට හිතෙනවා මේ ජනාධිපතිවරයාට තියෙන යම්කිසි අපලයකට මේ අලි මරන්න සූදානම් වෙනවාද කියන එකත් අපිට පොඩි ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඉතින් ඒක නිසා කරුණා කරලා කියන්නේ මේ වගේ නූගත් වැඩ කරනකොට අපිට සිද්ධීන් අධ්‍යයනය කිරීමේදී අපිට පැහැදිලි වන්නේ අන්න අර වගේ දේවල්. ඒක නිසා මේ කිසිදු පදනමක් නැති, මේ කිසිදු හරයක් නැති, හරයාත්මක භාවයක් නැති මේ හම්බන්තොට මේ අලි පැන්නීමේ ව්‍යාපෘතියෙන් වෙන්නේ මිලියන ගාණක් ජනතාවගේ බදු සල්ලි නිකන් හත්ති වෙලා පැත්තකට විසිරෙන එක විතරයි. අපි දැක්ක මේ වෙනකොට මිලියන ගාණක් බිලියන ගාණක් සල්ලි මේකට වියදම් කරලා තියෙනවා කියලා එක එක සමාජ මාධ්‍ය ජාලාවල යනවා. මිලියන ගාණක් සල්ලි වියදම් කරලා මේක අපරාධයක් කියලා අපි සහසුද්දෙන්ම කැට තියලා කියනවා මේ අලි එලෙව්වට නැවතත් ඔවුන්ගේ
නිජබිම් වලට ඔවුන්ගේ ගම්බිම් වලට ඔවුන් සංක්‍රමණය වෙනවා. ඒක නතර කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක තමයි සෝබාදහමේ ක්‍රියාවලිය. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ සහ මේ ලෝකයේ ඉන්න සියලු දෙනාටම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි මේ ලෝකයේ සෝබාදහමේ කොටස්කාරයෝ අපි සියලු දෙනාම මිනිස්සයා කියන්නේ සෝබාදහමේ අයිතිකාරයෙක් නෙමෙයි. ඒක නිසා ඔබ තමුන්නාන්සේලා මේ කරන වැඩෙන් සෝබාදහම ඔබතුමාලාට පිළිතුරක් ලබා දීමට යහුසුලුව කටයුතු කරයි. ඒ පිළිතුර ලබා දෙනකොට ඔබ සියලු දෙනාටම දැවැන්ත විදියට ඒකට විඳවන්න වෙයි කියන එක විශේෂයෙන්ම කියනවා. මොකද සෝබාදහමට රිද්දන්න ඒකේ ප්‍රතිවිපාකය ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තල වැපුරුවොත් අස්වැන්න ගන්න පුළුවන් තල, මුං වැපුරුවොත් අස්වැන්න ගන්න පුළුවන් මුං වපුරලා තල අස්වැන්න බලාපොරොත්තු වෙන්න එපා. තල වපුරලා මුං අස්වැන්න බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ඔබ වපුරන දේ තමයි ඔබට ලබා ගැනීමට හැකි වෙන්නේ. ඒක නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ අලින්ට කරන හිරිහැරය, මේ අලින්ට කරන මේ මහා පොළවේ ඉන්න මහ පොළොව මත ඉන්න දැවැන්තයන්ට කරන මේ අසාධාරණ කෙනෙහිලිකම් වහම නතර කරන්න. මේ හම්බන්තොට ඉන්න මේ අලි මිනිස් ගැටුමට හම්බන්තොට විතරක් නෙමෙයි මේ ලංකාව පුරාම තිබෙන මේ අලි මිනිස් ගැටුමට තිරසාර වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න කටයුතු කරන්න. ඒක තාක්ෂණික ක්‍රමවේදයකට යන්න. එය මේ කිසිදු හරයක් සහ පදනමක් නැතුව මේ විහිදුම් ජනාවාස ක්‍රමයක් නිර්මාණය වීම වහාම නතර කරලා තිරසාර නාගරික සහ තිරසාර ග්‍රාමීය ජනාවාස ක්‍රමයක් නිර්මාණය කරන්න මේ රජයට මොලේ පෑදේවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ රටේ මීට කලින් අලි හිටිය අලි මිනිස් ගැටුම තිබුණේ නැහැ. මේ එකපාරටම කැලෑ එලි පෙහෙලි කරමින් කැලෑවල් වලට ඇතුල් වෙලා කැලෑවල් වල තියෙන සම්පත් මංකොල්ල කෑමත් එක්ක තමයි මේ අලි මිනිස් ගැටුම නිර්මාණය වන්න ප්‍රධානම හේතුව මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. ඒක නිසා මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ටික හරියට විධිමත් විදියට කරගෙන යාමට මිනිස්සුත් කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ මිහිතලේ වඳ වී යන සත්තු නැත්නම් විනාශ වී යන සත්තු බවට මිනිස්සුන්ට පත් වෙන්න වෙනවා කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ මිහිතලේ එක කොටස්කාරයෙක් විතරයි මිනිස්සයා කියන්නේ. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් නොගත්තොත් ඔබට සෝබාදහම උත්තර ලබා දේවි. ඒ උත්තරය ටිකක් සැර වේවි කියන එක අවසන් වශයෙන් මතක් කරනවා. ස්තුතියි.